බිඳුවයි මුකුත් charge වෙලා නැහැ. හරිද? ඊට පස්සේ යම් කිසි කාලයක් ගියාට පස්සේ මේක ඇතුලේ ආරෝපණය කැපිටල් Q වෙලා සිම්පල් I ධාරාවක් යනවා කියලා අරන් තියෙනවා. හරිද? මේකෙදි වෙනවා මෙන්න මෙහෙම. හරිද? ඇත්තටම කර්ච් ඔෆ් නැතුව කොහෙවත් නෑ බං. හරිද? කර්ච් ඔෆ් හැමතැනටම අපිට ඕන. දැන් මේකෙදි කර්ච් ඔෆ් කෙලින්ම දාලා තියෙන්නේ. හරිද? මේකෙදි කෙලින්ම E විද්‍යුත්කාමක බලය සමානයි විභව බැස්මොල් වල එකතු. කැපැසිටි එක හරහා විභවයක් බහිනවා. ඉතින් හරිනේ. ඉතින් කැපැසිටර් එක charge වෙන්නත් විභවයක් ගන්නවනේ බං. හරි 2D විභවයක් මොකක් හරි. ඒක ගන්නවා ඊට පස්සේ VR කියන එක මේ රෙසිස්ටර් එක හරහා අයිදාරාවක් යන හින්දා එතනින් විභවයක් බහිනවා. ඔකට සමානයි. හරිද? ඔය තමයි ගන්න පළවෙනි එක. එහෙම අරන් කෙලින්ම අපි VR උක්ත කරනවා. VR උක්ත කරනවා නේ VR අපි ආදේශ කරනවා IR. සිම්පල් IR එක අවුලක් නැහැ. VC කියන එක මේ V සමානයි අර කැපැසිටර් සූත්‍රයෙන් ගන්න Q බෙදීම C. හරිද? ඊට පස්සේ මේ සූත්‍රය කෙලින්ම දාගෙන යනවා. හරිද? I සමානයි dq බෙදීම dt. ඒකත් අවුලක් නෑ. යම් කිසි කාලයකට මේකේ චූටි කාලවල අපි ගන්න. හරිද? ගන්නවා. දැන් මෙතනින් එහාට අපි දැන් E යුක්ත කරගෙන යනවා. හරිද? දැන් මෙතනදී බලන්න පේනවා මේ කෙලින්ම මේක දැන් අවකලනය එක කොක්කේ තියෙන එක දෙපැත්තට විහිදිලා ඉන්නේ. අර ඩිෆරෙන්ෂල් ඉක්වේෂන් වල ඔයාලට මතක ඇති නිකම්ම අර ගිය සෙම් එකේනේ. සෙකන්ඩ් සෙම් එකේනේ. ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ තියෙන සෙපරබල් කියලා. අන්න ඒ තියරි තමයි මෙතන දාලා ඉන්නේ. හරිද? කෙලින්ම DT අර පැත්තට දාලා කෙලින්ම වැඩේ අරන්. හරිද? එහෙම අරන් උත්තර කරගෙන යනවා. හරිද? දැන් මේක මෙහෙමයි. හරිද? ටියුටෝරියල් එක මම දැක්කා මේක තියෙනවා. ඔයාලා මේක දැන් කටපාඩම් වගේ තියාගන්න. මේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. සරල දෙයක් තියෙන්නේ. හරිද? මේ වල කටපාඩම් වගේ තියාගන්න. හරිද? මේක අහනවා. දැන් ගියපාර මීට් එකක් මම දැක්කා මේ අහලා තියෙන සීන් එකක් මම දැක්කා නිකන් කොහෙන් හරි. හරිද? එතකොට මේක දැනගෙන කොහොම හරි කොහෙන් හරි දැන් මේක අවස්ථා ආකාර දෙකක් තියෙනවා. දැන් මෙහෙමම ගිහිල්ලා තව පියවර අඩු කරලා මේක සුළු කරන්න පුළුවන් නේ. හරිද? කොහොම හරි මේක මේ පාරා ගන්න ඕනේ මේක. මේක අන්තිමට ගන්න ඕනේ. ඕක තමයි සීන් එක. හරිද? ඕක තමයි ඕක ගන්නවා. අරන් දැන් කෙලින්ම අපි මේ සූත්‍ර ටිකක් දාලා කෙලින්ම කිව් ආදේශය කරලා ගන්න එකක් නෙමෙයි. දැන් මේක කිසිම තේරුමක් නැහැ. හරිද? ඒක තේරුමක් නැහැ. අපි මේක ප්‍රස්තාරයක් භාවිතයෙන් හදනකොට තමයි පොඩක් තේරෙන්න යන්නේ. හරිද? අපි දැන් ඉස්සරහට යන්නේ. හරිද? දැන් මෙතන මේ EC කියලා තියෙනවා. දැන් මෙතන E කියන එක බං. ඇත්තට E කියන්නේ මොකක්ද කියන්නේ? මෙතන E කියන්නේ විදුලත් ගාමක බලයනේ. කවදාවත් කරන්ට් එකක් යනකොට පරිපතයක සර්කිට් එක කරන්ට් එකක් යනකොට මෙතන E වෙන්නේ නැහැ කවදාවත්. හරිද? E වෙන්නේ නැහැ. මොකද විදුලත් ගාමක බලය කියන්නේ අර දැන් බැටරි එක 12 වෝල්ට් නම් ඒක 12 වෝල්ට් 12 වෝල්ට් කියන්නේ විදුලත් ගාමක බලය. හැබැයි ධාරාව යන්න ගත්තාම ඔක ටිකක් බහිනවනේ. හැටිනේ. හරිද? මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් හින්දා ඔක ටිකක් බහිනවා. හරිද? එතකොට 11.5 වෙන්න පුළුවන්, 11.8 වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන මේ කොටු කරපු එකේ Q සමානයි EC වාරයක් එක ඍණ E වරක් ඔය තියෙන සූත්‍රය. ඒකේ මේ EC කියන්නේ කෙලින්ම මැක්ස් ඈ. හරිද? වෙන්න පුළුවන් උඩරිම. ඉතින් හරිනේ බා. E කියන එක කවදාවත් වෙන්න බෑනේ. හරිද? හැබැයි E කියන එක එහෙම වුණොත්, ඒ කියන්නේ උඩරිමනේ ගන්න පුළුවන්. උඩරිම වෝල්ටේජ් එක තමයි විදුලත් ගාමක බලය කියන්නේ. හරිද? විදුලත් ගාමක බලය කියන්නේ තව සරල අදහසක් ධාරාවක් නොගන්න අවස්ථාවේ විභවාන්තරය. හරිද? ධාරාවක් යන්න තියලාවටත් ඉතින් හරිනේ ඉතින්. හරිද? E කියන්නේ EC අවුලක් නැහැ. උඩරිම EC කියන්නේ උඩරිම. දැන් මේක එකක් දීලා දෙනවා මේ. Q is the charge on capacity at time. හරිද? Q naught. Q naught කියන්නේ EC. Q naught කියන එක සමානයිලු maximum charge of the capacitor. හරිද? අවුලක් නෑ. ආ. මේ සූත්‍රයේ අපි ප්‍රස්තාරගත කරොත් දැන් මේකේ තමයි ලොකු දෙයක් තියෙන්නේ. හරිද? මේකේ තමයි ලොකු දෙයක් තියෙන්නේ. මේ මේකෙන් ප්‍රස්තාරගත කරොත් මේ වගේ ප්‍රස්තාරයක් අපිට එනවා. හරිද? මේක පොඩ්ඩක් තේරුම් ගත්තොත් දැන් කාලයත් එක්ක ආරෝපණය විචලනය වෙන තියෙන්නේ. හරිද? කාලයට ඉදිරිව ආරෝපණය විචලනය. එතකොට Q සමානයි Q naught එක ඍණ ඔහොම එකක් නෙන්නේ. එතකොට මේ I max වෙනකොට I max වෙන්න I max නෙමෙයි Q max ඉන්න. I max වත් හරි මේ Q max වෙනකොට මේ
මේ ගානට මේක වෙලා වෙන ඔය මේ උපරිමයට යනවා. ඒ උපරිමයට යන්නේ අර ඝාතීය ආකාරයට තමයි යන්නේ. හරිද? මෙතන ඔය කෙලින් මේ පේනවනේ ඊයකුලක් තියෙනවනේ. ඝාතීය ආකාරයට යන්නේ. ඒක තමයි උතනදි වෙන්නේ. මම ඔයාලට කියන්න තියෙන එකක්. මෙතනදී අපි ඔය RC කියන එක. හරිද? RC කියන එක ටයිම් කොන්ස්ටන්ට් එක කියනවා. හරිද? RC කියන එක ටයිම් කොන්ස්ටන්ට් එක කියනවා. ඒ RC මත මේ ඔක්කොම රඳාපවතින. හරිද? එහෙම කිව්වොත් නිවැරදි. හරිද? RC මත මේක charge වෙන්න යන කාලය රඳාපවතින. හරිද? බහින්න යන කාලය රඳාපවතින. බහින්නවා කියන්නේ මේ discharge දෙන මේ මේ discharge වෙන්න යන කාලය රඳාපවතිනවා. මේ ඔක්කොම රඳාපවතිනවා. ඉස්සරහට අපිට තේරෙනවා දැන් මේකේ බලන්න. මේක මේ ඇත්තම මේක ටව් ටව්. මේක ගන්න අපි ටව් කියලා අදහස. මේක ලියන්නේ මෙහෙමයි. හරිද? ඒක උඹලට ඕන එකක් ලියන්න පුළුවන්. මේ මෙහෙම තමයි ඔක ලියන්නේ. මේක ඇද කරලා. ඕ ඕ. හරිද? ටික ටව්. මේ ඒක දැන් ඔයාලා බලන්න මේකේ දැන් මේකේ මේ ටව් එක ටව් දෙක කියලා තියෙනවනේ. හරිද? මේකේ එක විශාලයි ඒතර කාල නීතියට අපි දැන් ටව් දාන්නේ. හරිද? මේකෙදි අපිට තේරෙනවා මේ මේ අපි බෑවුම ගමුකෝ නිකන් මෙතනින් මේ ඉතින් අපි ඇන්දොත් මේ වක්‍රයක් කොහොම ගහලා මේක ගෑවෙන්න ඕනේ. කොහොම ගත් ඕ බලන්න. මේ නන්දෝ මේ මෙහෙම ගානට ඇන්දොත් ඔයාලට පේනවා මේ අනුක්‍රමණක ඔයාගේ අනුක්‍රම නිකන් ගන්නකො. එකක අනුක්‍රමණය වැඩිනේ. හරිද? එතකොට මේක Qmax වෙන්න tau 2 කියන එක චූටි කාලෙකින් වෙලා නේද මේ? විජහට ඌ Qmax වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් හරිනේ. RC RC අඩු වෙන්න ඉක්මනට යනවා. මේකේ RC අඩු වෙන්න අපිට ආකාර දෙකක් බලපන්. හරිද? එක්කෝ R අඩු වෙන්න ඕන. ඒ ගුණ තියන්නේ බම් මේ තියෙන්නේ. එක්කෝ C අඩු වෙන්න ඕන. හරිද? එක්කෝ R අඩු වෙන්න ඕන, එක්කෝ C අඩු වෙන්න ඕන. හරිද? පොඩ්ඩක් කල්පනා කරලා බලුවම තේරෙනවා C අඩුයි නම්. C අඩු R අඩු කතාව ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ අපිට. C අඩු එක ගන්නකො. R අඩු වෙන එකත් බලපානවා. මම නෑ කියන්නේ. ඒ වගේ C අඩු වෙන එකෙන් අපිට මේක අයිඩියා එක ගත්තයි හොඳට. මේ කැපැසිටි ගැනනේ කියන්නේ. ඔය හිතන්න C අඩුයි. C එන්න අඩු වෙනවා කියලා හිතුවොත් ඒකට ගන්න ඒක පිරෙන්න යන ආරෝපණ ප්‍රමාණයත් අඩු වෙනවනේ බං. ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒක ලීටර් 10 ටැංකියකුයි ලීටර් 5 ටැංකියකුයි තියෙනවා. ලීටර් 5 ටැංකිය ඉක්මනට පිරෙනවනේ. එකම දීර්ඝතාවයකින් ආවොත්. අන්න ඒ වගේ තීන්දුවක්. හරිද? C අඩු වෙන්න RC ගුණිතය අඩු වෙනවා. RC ගුණිතය අඩු වෙච්චාම ෂණිකව මොකද වෙන්නේ? එතන මේ ඉක්මනට charge වෙනවා. ඒක තමයි මෙතන අදහස. හරිද? හරි. ඊට පස්සේ තපල්ලට යන්න. දැන් කරන්ට් එකටත් සූත්‍රයක් අරන් දෙනවා මේ කට්ටිය. මේක හින සරලයි. හරිද? ඒකත් අපි ගමු. මේක මෙහෙමයි. I සමානයි d cube බෙදීම dt. හරිද? එතකොට අර කලින් සූත්‍රයෙන්ම මේක අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. හරිද? මේ මෙතන I වෙනුවට Q වෙනුවට I අරව මේව දාලා මෙතන කෙලින්ම සූත්‍රය එකට අරන් තියෙනවා. අරන් මේ සූත්‍රය අරන්. හරිද? මේක තමයි ප්‍රධාන. දැන් මෙහෙම හරිද? දැන් ආයෙ කියනවා. කලින් වගේ අර මේකත් කටපාඩුවේ තියාගන්න. දැන් මෙහෙම හරිද? මේ සූත්‍රය කොහොමද කටපාඩුවේ තියෙන්න ඕන. හරිද? මොකද නැත්තම් ගාන හදන්න කිව්වොත් ඔප්පු කරන්නේ නැතුව ගාන හදන්න කිව්වොත් අපිට ඔප්පු කරලම ගාන හදන්න එපායි. ඒ කියන්නේ මේ සූත්‍රය මතක නැත්තම් ඔප්පු කරලම අරන් අන්තිමට සූත්‍රය ගන්න එපා. ඊට වැඩිය ලේසිනේ මේක මතක තියාගන්න එක. හැබැයි මේකේ පියවර දෙක තුනක් මතක තියාගන්න. දැන් මම නම් කරන්නේ එහෙම. එතකොට වැඩේ ගොඩ. හරිද? එතකොට මේක තමයි සූත්‍රය.
හරිද? E යට R කියන්නේ I node. I node කියන්නේ උපරිම ඉස්සල්ලා වගේම E කියන්නේ විදුලියගාම බලය, R කියන්නේ ප්‍රතිරෝධය, I node කියන්නේ උපරිම එක. ඒකෙදි මෙන්න බලන්න මේකේ මේක මහන්න ඕනේ. මේකෙදි අපිට පේනවා මේ මේකෙදි පේනවා I node කියන එක විචලනය වෙන්නේ මේ විදිහට. හරිද? මේ විදිහට තමයි විචලනය වෙන්නේ. එතකොට ඔයාලා හිතන්නකො අර R සීන් එක ටව් සීන් එකක් මං කියවේ. දැන් R සීන් එක මේ මේක අඩු වෙන්න ඔයාලා හිතන්නේ කොහොම වෙයිද? මේකෙදි ප්‍රස්ථාරය මේක අඩු වුණොත් ප්‍රස්ථාරය මෙහෙම වෙනවා. නේ? මෙතනින් යනවා. කොහොම කොහොම යනවා. හරිද? ඒවා අඳින්න ගියොත් එහෙම අඳින්න ඕනේ. හරිද? මේ RC අඩුයි නම් ගුණිතය අඩුයි නම් වෙනවා. හරිද? හරි. මෙතනදී මේ වෝල්ටේජ් එක ගැන කියලා තියෙන්නේ. වෝල්ටේජ් බැස්මක්. හරිද? මේකත් මෙහෙමයි හරිද? මේකේ හැම එකක්ම අපිට සූත්‍ර දිහා බැලුවොත් සූත්‍ර ගන්න ඇත්තටම අනුකලනය අර ඩිෆරන්ෂල් ඉක්වේෂන් ඒ ඔක්කොම භාවිතා කරලානේ. ඇත්තටම කියන්නේ සුළු කිරීම අමාරුයි. අපි කියන්නේ ඉතින් ගණන් තියෙන්නේ බා. හරිද? හැබැයි තියරි ගත්තාම තියරි මාන ලේසි. දැන් මුලින්ම අරන් තියෙන්නේ කර්ච් ඔෆ් චූටි තියරියක් දාලා අරන් තියෙනවා. දිගට දිගට ගිහිල්ලා තියෙන්නේ. හරිද? එහෙනම් ඔයාලා තියරිය මතක තියාගන්න. මෙහෙම අඩු වෙනවා. මෙහෙම RC කියලා සර්කිට් එකක් තියෙනවා. මේ RC නෙමෙයි RC කියලා කාල නියතයක් තියෙනවා. ඔය ඒක මේ ඒක වේරියබල් එහෙම එහෙම මාරු වෙනකොට තමයි මේ ඔක්කොම වැඩ ටික වෙන්නේ කියලා මතක තියාගන්න. හරිද? දැන් මේකෙදි ඔයාලට මේ E බහින එක බලන්න උනේ. E බහින එක. ඒ කියන්නේ වෝල්ටේජ් බහින එක. හරිද? ඔය ඉස්සර ටීවී වලත් එහෙම රේඩියෝ වලත් එහෙමයි. ඕෆ් කරනකොට ඕෆ් වෙලා විනාඩියක් විතර යනකම් අර බල්බ් එකක් පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට දැකලා ඇති. හරිද? මේ ටීවී වලත් තියෙනවා රේඩියෝ වලත් තියෙනවා. හරිද? ඒ වෙන්නේ ওই කැපැසිටර් සීන් එකකින්. ඒ කැපැසිටර් එක බහින්න වෙලා යනවා. හරිද? ඒ RC වැඩි හින්දා. ඒ වැඩි RC වැඩි නම් ඒක බහින්නත් වෙලා යනවා. හරිද? ඩිස්චාර්ජින් චාර්ජ් දෙකම එකම එක යන්නේ. හරිද? දැන් මේක ඇත්තටම ගණන් ටික හදන්න ඕන බා. හරිද? මොකද කිව්වට බෑ ඉතින් ඈ. හරිද? මේ ඩිස්චාර්ජින් වලදී අපි ඔක්කොම රින දානවා. ඒක දන්නවනේ රින දාන්නේ කියලා. ඩිස්චාර්ජ් වෙනකොට අනිත් පැත්තට ධාරාව යනවා කියලා අපි හඳුන්වන්නේ. හරිද? රින පැත්ත. එකතු වෙච්ච ටිකක් අයින් වෙනවා. හරිද? නිකන් ටැංකි එක ඉන්පුට් අවුට්පුට් වගේ. අවුට්පුට් යනකොට දිශාව වෙනස්. කෙලින්ම දිශාව අනිත් පැත්ත දාන්නේ. එතකොට ඒකෙන් තමයි මේ සූත්‍ර ටික අරන් තියෙන්නේ. අර සූත්‍රමයි රිනේන. බලන්න මේ රිනේනවා. රිනේනකොට අපි ප්‍රස්තාර ගහන්නේ යටපැත්ත. නේ? යටපැත්තේ ගහන්නේ. මේගොල්ලෝට දාගන්න. හරිද? මේකෙදි මම දන්නවා ඔයාලට ප්‍රශ්න ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් විනාඩියකින් නැති වෙනවා මේක. ඊළඟ එකේදී අහන්න ප්‍රශ්නේ. හරිනේ. දැන් ඔය සේරම බං අපි ලැබ් එකේදී කරා. එතකොට දන්නේ අපි වා. හරිද? දැන් අර දෙක ගලපුවාම තේරෙනවා. මේ වගේ හැදෙන්න තමයි ආවනේ අපිට. මේ ධනාර මේ ප්‍රශ්නයක් ඔව් කියලා කියන්න. එකෙන් මේ අන්තිමට දාලා තියෙනවා හැබැයි අන්තිමට ගෲප් එකේ දාලා මොකද? තියෙන්නේ ෆොටෝ ඔව් එකක් දාලා තියෙන්නේ අර මේ අයියෙන් හොයන එක. ඔව් ඒකේ පොඩි ප්‍රශ්නයක් ඔව් තියෙනවානේ. ඔව්. ඒක පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්ද? මේ ෆොටෝ එක දාන්න පුළුවන්ද? ෂෙයා කරන්න. හරි. මේකද? අන්න හරි. ඕකේ මේ ඔය 12 වෝල්ට් තියෙන ලයින් එකේ දෙකක් යන්නේ නැහැ. මොකද ඔය මන් දාලා 12 තියෙන වෝල්ට් තියෙන ලයින් එකේ දෙකක් යන්නේ නැහැ. අදම දාන්න. මන් දාලා තියෙන්නේ. හරි හරි. මේ ඊළඟට ලින්ක් එක දාන්න අපි බලන්න පොඩ්ඩක් දාන්න. ආ වරදින්න ආ. පුළුවන් එයා මටත් ආයේ කියලා වුණාද දන්නේ. ඊළඟට නෑ දාන්න. මේක අවුලක්